මේ ආච්චි දේවානම්පියතිස්ස රජතුමා ආවනේ පොසොන් එකට මෙහි අඹ කඩන්න. දැන් එයා යනවලු. යන්න කලින් එනවකෝ අපේ ගෙදර දවල් කෑමකට. අම්මකෝ ඔයාගෙන් අහලා මොන හරි හදන්නේ කියලා. ඔයාගේ ගෙදර වැඩි හිටියා. ඔයාගෙන් අහන්නකෝ මොන හරි හදන්න කියලා. භූමි තෙල් දාලා වට්ටක්ක හොද්දක් හදමුද? භූමි තෙල් දාලා? ඇයි? භූමි තෙල් දාලා කඩන්න. එහෙනම් භූමි තෙල් දාන්නේ අපි නම් දාන්නේ. භූමි තෙල් දාන්නේ මේ හොදි වලට. භූමි තෙල් දාන්නේ නැත්නම්? භූමි තෙල් දාන්නේ කොහෙද හොදි වලට? අයියා පොල් මිරිකලා පොල් කිරි වලට දාන්නේ. එහෙනම් බ්ලොග් ගලුයි සීනි සම්බෝලයි ටින්ටසනයි සබම් බෝලයි දෙමු. ලේසියිනේ. ඈ? බ්ලොග් ගලුයි සීනි සම්බෝලයි ගාලා පාන් දෙමු. හරිද? ඊට පස්සේ දෙමු ටින්ටසනයි සබම් බෝලයි. ඇද්ද? අනේ මන් අපි ඔය ගන්නේ නැහැ. දාන්නෙත් නැහැ නේ. අයියනේ ටින්ටසනයි සබම් බෝලයි කන්නේ නැද්ද? නෑ නේ අපි ඔය හදන්නේ. ඔය සම්බෝල හදන්නේ අපි. ඔයම හදන්නේ නැහැ නේ. එන මොනවද දෙන්නේ? එන මොනවද දෙන්නේ? එන මිනිස්සෙක්ට. දැන් රජතුමා අපේ ගෙදර එනවා. රජතුමාට මොනවද දෙන්නේ? අනේ මන් මොනවද දෙනවද කියලා. ඒක මොන හරි අපි ඒවා දෙන්නේ නැහැ නේ. તો ගෙදර ගෙවල් වල උයන ඒවා උයනවා. හරි මොනවද ගෙදර උයලා දෙන්න හොඳ? මොනවද මේ මිනිස්සුන්ට උයලා කන්න දෙන්න හොඳ? දන්නේ නැහැ මට කියන්නේ ඒකයි. ඒකනේ ඉතින්. ඔයා දැනගන්න ඕනේ ගෙදර වැඩි මිනිස්සෙක් ගෙදර කෑමකට එද්දී මිනිස්සුන්ට මොනවද කන්න දෙන්න ඕනේ? මන් දන්නේ જાතිට ඉතින් මං කිව්වේ. ඈ? මොනවද දෙන්න හොඳ? බෝන්චි? ඈ? බෝන්චි හොඳයි. ඔය ලොඩුයි. ඔව්. බෝන්චි කොච්චරද? කිලෝ 10ක්? එච්චර මොකටද? එහෙනම් කිලෝ 10ක් කන බැයි මිනිස්සුන්. එක්කෙනයි එන්නේ. ඈ? එක්කෙනයි එන්නේ. එච්චරයි දෙන්නේ. එක්කෙනයි එන්නේ. එක්කෙනාට කිලෝ 10ක් වගේ. කිලෝ 10ක් කනවද? එහෙනම් අනේ මන් අපි නම් බෝන්චි ඔය ටිකක් උයනවා ගෙදර. කොච්චර ගෙදර ගියන් 50? පොඩ්ඩක් අපි උයනවා ඒ නිසා මේ එළෝරි ඔය ගොඩක් දාන්නේ උයන්නේ නැහැ නේ අපි. හරි. එතකොට කැරට් කිලෝ 10ක්? නැත්තර අපි උයන්නේ නැහැ දාලා. එහෙනම් කොච්චරක් වගේ දෙන්නේ? දන්නේ නැති ඉඳනේ අහන්නේ. කිලෝ 10ක් උයනවා දාන්නේ මේ ඒවා ගන්න. එහෙනම් ග්‍රෑම් 500ක් ගෙදර? අපි ඇත්තට උයන්නේ නැහැ නේ ඔය එවෙලට බෝන්චි ටිකක් දාලා උයනවා නිසා. එතකොට ගම් කුකුළු 4ක්? ගම් කුකුළු? ඔව් 4 දෙනෙක්. ඈ? අහන්නේ නැහැ මම අහලා නැහැ. ගම් කුකුළු 4 දෙනෙක් මදිද එක්කෙනෙක්ට? ඈ? කුකුළු 4 දෙනෙක් ඇති එක්කෙනෙක්ට. ඈ? කුකුළු 4 දෙනෙක් එක්කෙනෙක් කන්න. ඔව්. අයියනේ hina වෙන්නේ? අනේ මන් අපි ඔය උත්තර උයන ඔයano එහෙනම් කියන්නේ උයනවා දාන්නේ ගෙවල් වල අපි. එහෙනම් කුකුළු කීයක් ඕනේද? ඉඳගෙන අපි දන්නේ නැහැ ඔය කුකුල් මස් කියලා උයන්නේ ඔය ටිකක් ගහලා. හරි කුකුළුද ඕනේ කිකිලිද ඕනේ? කිකිලිද කුකුළුද මන් දන්නේ නැහැ කියන්නේ. ඔය ධම්මලෙන් අහන්නකො උයන්නේ මේ මස් ගෙනල්ලානේ උයන්නේ. හරි. එතන හබරල කොළ? හබරල කොළ? ඔව්. මැල්ලුමක් වගේ හදන්න. මැල්ලු නම් අපි කොළ මලනවා ඔය කොළ මැල්ලු ගෙනල්ලා. ඒ දැන් හබරල හොඳයිනේ. ඈ? හබරල කොළ අපි දන්නේ නැහැ උයන්නේ නැහැ. එහෙනම් මොනවද උයන්නේ? මැල්ලුම් හදන්න මුගුණි යන්න මේ ගොටු කොළ. ඕවා නුයන් හදන්නේ. හරි. එතකොට එයා කිව්වා මොන හරි ඇට జాතියක් හදන්න කියලා. ඈ? මොන හරි ඇට జాතියක් හදන්න කියලා. මම බැලුවේ රබර් ඇට හදන්න. රබර් ඇට හදන්න අද කන්න. මැරෙන්නේ නැහැ. රබර් ඇට කන්න. ඉතින් එයා අපි ඒවා හදන්නේ අපි ආයෙ දන්නේ මුකුණි යන්න මැල්ලුනේ. ඉන්නකො දේවානම්පියතිස්ස රජතුමා කිව්වා මොන හරි යාට උදේට කන්න ඇට මොන හරි ඔය කඩල වගේ ඇට జాතියක් හදන්න කියලා. කඩල හැමදාම කනවනේ. රබර් ඇට කියන එක හැමෝටම හම්බෙන්නේ නැහනේ. මා රබර් ඇට ටික කිරට හදන්න හැදුවේ. අම්මට කියලා. හොඳයිනේ. අපි කන්නේ නැහැ. දාන්න බොරු කියන්න ඕනේ. ඒ රබර් ඇට අරමයා දානවා දන්නේ. මැල්ලු මල් වන්නේ මුකුණි යන්න ගොටු කොළ ඕවනේ මලවන්නේ. ඇට මොනවද හදන්නේ එතකොට? ඇට ගන්නේ නැහැ නේ මේ සබර ඇට ගන්න මැරෙන්නේ නැතව කාලා. සබර ඇට ඕව ගන්න කවුද? ඒකට අපි මුකුණි යන්න ගොටු කොළ ඒවා ගන්න. ඒ ටික විතරයි. හරි එතකොට දැන් දැන් කාලා බොන්න මොන හරි යට මොකක් හරි පානයක් ලෑස්ති කරන්න කියලා. හරිද? මොන හරි කාලා බොන්න. මම බැලුවේ විනාකිරි වගේ. හොඳයි නේ අච්චි.
ඈ ඉතින් අම්මා දන්නේ නැති අපි ව්‍යාදන්නේ නැහැ. අම්මගේ අම්මා නැහැනේ ගෙදර. ඒ හින්දා වාගෙන් අහන්නේ කිව්වේ. අම්මා ගියා දීපාන පිටිසේ සාජතුමාගේ අමුඩේ හොදන්න. ඈ ඔව්. අමුඩේ ගෙනත් දුන්නා අමුඩේ හොදන්නේ කියලා වොෂින් මැෂින් එකට දාන්න ගියා. අමුඩේ අනේ. අමුඩේ ඉතින් අමුඩ හොදලාද බං? ගෝසි ඒවට කන්න. ඈ? කවුද බං අමුඩ හොදන්නේ? ඈ? කවුද අමුඩ හොදන්නේ? ඉතින් අමුඩේ හොදන්නේ නැද්ද? අමුඩ හොදන්නේ නානකොටනේ. ඈ? ඕදනේ කන්න බොන්න කොට. පිස්සුද මන් දන්නේ නැහැ අපි ඔය හදන්නේ නැහැ මොකක්. ඉතින් දැන් මේ මෙතන හොද්දට දාන්න කිව්වේ. අනිවාර්යයෙන් අපි නම් දාන්නේ බොරු කියන්නේ. හොද්දට දාන්න කිව්වේ ලුණු මදි නම් අමුඩේ දාලා ගන්න කිව්වේ. අමුඩි දාලා අනේ මන්ද අපි කන්නේ අමුඩි දාලා ඔය ගෙදරින් අහලා බලන්න අම්මයි මන් දන්නේ රජ්ජුරුව කිව්වා හරිද පොඩි එකට ලුණු මදි නම් ලුණු පොල් කට්ටෙන් දාන්න එපා අමුඩේ දාලා ගන්න කියලා ඈ අනේ මන්ද අපි කන්නේ දාන්නේ අමුඩි හරි දැන් මොනවද අපි හදන්නේ අන්තිමට කියන්නේ රබර් රැටයි අපි දන්නේ රබර් රැට තියක් යෝවා දාන්නේ අපි මැල්ලුම් අතට දැන් රත්නමාමා කිව්ව මට යන්න ගොටු කොළ ඕවා දාන්න දැන් රත්නමාමා තමයි කිව්ව මට රබර් රැට දාන්න කියලා ඉතින් ඔව් අපි හදන්නේ නැහැ රබර් රැට මම දාලා මැරෙන්නේ අම්මා පකේ අම්මපා මැරෙයි බං ඕවා කාලා ඕවා කනත් බං මෙතන අපි මුකුණියන්ට ඔය ගොටු කොළ ඕවනේ මලවන්නේ අම්මෙන් අහන්න ඔය එහි වට කඳුළු වෙනවා අනේ උඩ අනිත් පැත්තේ තාපල්ලයට ඕවා කරන්නේ නැහැ අපි නම් බොරු වැඩ කරලා අපිට ඇති වැඩක් අන්න එතන වහ කන්න දැන් අහන්නකෝ හදන්නේ නැහැ නෝ දැන් රත්නමාමට කිව්වා හරිද රත්නමාමට කිව්වා මං කොහොමද රත්නමාමේ අපිට දීපානා පීතිස්ස රජතුමාන්ට ඇට මොනාරි හදලා දෙන්න කියලා අපේ වත්තේ ඕනතර රබර් ඇට අරගෙන කිව්වා රබරට කන මැරෙන්නේ නැහැ අම්මා පකේ අම්මපා රබරට දාලා මැරෙන්න කැවව කාලා අපි කනවාද දැන් රත්නමාම කිව්වේ රබර් ඇට දැන් මං කොහොමද මම්මගේ බෑටේ දානවා අපි කනවාද ලං ඔය රබරට අම්මෙන් අහන් සමයන් දානවා ගොටු කොළ මුකුණු යන්න ඔයයි අපි කන්නේ මැරි හරි අම්මා පකේ අම්මපා දැන් රත්නමාම කිව්වා රබර් ඇට දානවා කියලා රබරට දාලා මැරෙයිවා කාලවා දැන් මං කිව්වම අපේ ආච්චි කිව්වා රබර් ඇට දාන්න නැහැ කියලා. අනේ ওই මේරියා දන්න රෙද්ද රබර් ඇට දානවා. මම අපි කන්නේ නැහැ රබරට. අම්මා පකේ. අම්මපා. දැන් රත්නමාම කිව්වනේ. රත්නමාම මිද්ද කාලා. අයවා කනල්ලන් අපි